මෙහෙම ඉඳලා හරියන්නේ නෑ මල්ලි. ගොඩ යන්න මොකක් හරි විදිහක් බලන්න ඕනි. නැත්තම් මේ ජීවිතේ වැඩක් නෑ. ගොඩ යන්න විදිහක් මතක් වුණා බං මල්ලියෝ. මං අදම බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යනවා බං. උඹලත් ගෙමක් ගහන්න ඕන නම් වරෙල්ලා. ඔන්න කොල්ලෝනේ මං නම් ඕස්ට්‍රේලියාවට ආවා. මං හිතුවට වඩා පට්ට ලොකුයි බං මේ රට. උඹලත් දවසක වරෙල්ලා. හෙලෝ ගයිස් ඔන්න අද අපි අලුත්ම අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්නේ AI වීඩියෝ හදන හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාගේ වීඩියෝ එකේ දිගටම එකම කැරක්ටර් එක තියාගන්න එක. අපි අද කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ වීඩියෝ එකේ දිගටම එකම කැරක්ටර් එකක් තියාගන්නේ කියලා. මේක අපි ඔයාලට සරල විදිහට තමයි සිංහලෙන්ම කියලා දෙන්නේ. අපි එන වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද එහෙම තියාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනි අපේ වීඩියෝ එකට අවශ්‍ය මේන් කැරක්ටර් එකේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. මම නම් ඒකට අද භාවිතා කරන ඇප් එක තමයි Google Flow Beta කියන ඇප් එක. මම ඔන්න දැන් මගේ ෆෝන් එකේ තියෙන Google Flow Beta කියන ඇප් එක ඕපන් කරගන්නවා. ඕපන් වෙනකොට ඔයාලට මෙන්න මේ වගේ ලෝගෝ එකක් එක මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් කියන එකට මේ පැත්තේ ප්ලස් ලකුණක් එක නිව් කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒකට ටච් කරාට පස්සේ ලොගින් කියලා පොඩි වෙලාවක් වැඩිලා තිබිලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට ආයෙමත් බලා ගන්න පුළුවන්. හරි ඔන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම දැන් ජෙනරේට් කරන්න හදන්නේ මගේ වීඩියෝ එකේ ඉන්න කැරක්ටර් එක. කැරක්ටර් එක ඔයාලා මෙතනින් ජෙනරේට් කරගන්න. මෙතන ඔයාලා ඉමේජ් කියලා එකක් තියෙනවානේ. අන්න ඒ ඉමේජ් කියන කුඩ ටච් කරන්න. මෙතන තියෙනවා 16යි 9යි 9යි 16 කියලා සයිස් ටික. මෙතනින් ඔයාලගේ ඉමේජ් එක හදා ගන්න ඕනි සයිස් එක තමයි දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා TikTok වීඩියෝ එකක් කරනවා නම් 9යි 16 කියන සයිස් එක. ඔයා YouTube ලෝන් වීඩියෝ එකක් කරනවා නම් 16යි 9 කියන සයිස් එක. මම දැන් YouTube ලෝන් වීඩියෝ එකක් තමයි හදාගන්නේ. ඒ හින්දා මම මෙතන 16යි 9 කියන කොට ටච් කරනවා. ආයෙ ඔයාලට මේ යට බලා ගන්න පුළුවන් 1 2 3 4 කියලා තියෙනවා. මෙතනින් ඔයාලා කැමති එකක් දෙන්න. දැන් අපි 4 දුන්න කියමුකෝ. ඒ කියන්නේ අපිට ෆොටෝස් 4ක් ජෙනරේට් වෙනවා මේ එකම ප්‍රොම්ප්ට් එකට. මෙහෙම කරා කියලා ඔයාලට වෙනම ක්‍රෙඩිට් ප්‍රමාණයක් කැපෙන්නේ නැහැ. අපිට මේ ඇප් එකේ ෆොටෝ ෆ්‍රී හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මගේ කැරක්ටර් එක මම හදාගන්නේ කොහොමද කියලා. මම මෙතනින් 4 සිලෙක්ට් කරනවා. 4 උඩ ටච් කරාට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා what do you කියලා. අන්න එතන ඔයාලා ටයිප් කරන්න ඕනි ඔයාලගේ කැරක්ටර් එක ගැන පොඩි විස්තරයක්. බලන්නකො මම ටයිප් කරන එක. මම ටයිප් කරේ මෙහෙම මට වයසක පුද්ගලයෙක් මුහුදු වෙරළක වැලි තලාවක් මත වාඩි වෙලා සිටින ලස්සන ඡායාරූපයක් හදලා දෙන්න. අන්න ඒ පොඩි ප්‍රොම්ප්ට් එකක්. ඔයාලගේ මේන් කැරක්ටර් එක ගැන පොඩි ප්‍රොම්ප්ට් එකක් මෙතන ටයිප් කරන්න. දැන් අපි බලමු මේ ප්‍රොම්ප්ට් එක දීලා මට ඒ කට්ටිය කොයි වගේ කැරක්ටර් එකක් ජෙනරේට් කරලා දෙයිද කියලා. ඔන්න බලන්න පුළුවන් මගේ ෆොටෝස් 4 මේ කට්ටිය ජෙනරේට් කරන්න පටන් අරන් තියෙන්නේ. අපි බලමුකෝ ජෙනරේට් කරලා දුන්නට පස්සේ මට හදලා දෙන ෆොටෝස් ටික කොයි වගේ වේද කියලා. ඔන්න ඔයාලට බලන්න පුළුවන් ඒ කට්ටිය මට සුපිරි ෆොටෝ 4ක් ජෙනරේට් කරලා දුන්නා. මට හිතෙනවා මගේ වීඩියෝ එකට මෙන්න මේ 4 වෙනි ෆොටෝස් එක හොඳයි කියලා. අන්න ඒකට එකපාරක් ටච් කරලා මම මේ 33ක් තියෙනවනේ. අන්න ඒ 33 උඩ ටච් කරලා මම මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔන්න මගේ වීඩියෝ එකට අවශ්‍ය පළවෙනි ෆොටෝ එක මම ජෙනරේට් කරගෙන ඉවරයි. දැන් අපි වීඩියෝ එකක් හදද්දි එකම තැන වීඩියෝ හදන්නේ නැහනේ. තැන් කීපයකට මේ පුද්ගලයාට යන්න වෙනවා. තැන් කීපයක ඉන්න විදිහට හදන්න ඕනි. දැන් මම හදන්නේ මේ ෆොටෝස් එකේ ඉන්න එක්කෙනා වෙන තැනක ඉන්න විදිහට. අපි ඒකට කරන්න ඕනි ඔයා එකපාරක් බෑක් වෙලා ආයෙ මම මේ ප්ලස් ලකුණට ටච් කරන්න ඕනි. ආයෙ ප්ලස් ලකුණට ටච් කරාට පස්සේ ඉමේජ් කියලා එකක් එනවා. අන්න ඒ ඉමේජ් කියන කොට ටච් කරලා දැන් අපි ඩවුන්ලෝඩ් කරගත්තනේ ෆොටෝ එක. අන්න ඒ කුඩ එකපාරක් ටච් කරලා ඇඩ් කියන කොට ටච් කරන්න. ඇඩ් කියන කොට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතනට අපි දැන් ඩවුන්ලෝඩ් කරගෙන හදාගත්ත ඉමේජ් එක ඇඩ් වෙලා තියෙනවා. දැන් ඔයාලට මේ කෙනාමනේ දැන් ඔයා හිතන්නකො මේ කෙනාගෙම තමයි සම්පූර්ණ වීඩියෝ එක ඉස්සරහට ගලාගෙන යන්නේ. ඒ කියන්නේ මේ එක්කෙනාම ඉන්නේ බෑ වීඩියෝ එක පුරාවටම මේ මූණ වෙනස් වෙන්නේ නැතුව මෙයාගේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැතුව මෙයාම ඉස්සරහට වීඩියෝ එක යන්නේ බෑ. මෙයාගේම වීඩියෝ එක යනවනම් අපි දැන් බලමු මෙයාම වෙන තැනක ඉන්න විදිහට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඔන්න මම මෙහෙම ටයිප් කරනවා මෙතන. ඔන්න මම දැන් පොඩි ප්‍රොම්ප්ට් එකක් ආයෙ මෙතන ටයිප් කරා. මොහු මුහුදේ බෝට්ටුව ගමන් කරමින් සිටින ආකාරයට හදලා දෙන්න. අන්න එහෙම ටයිප් කරා. දැන් මම ඉස්සෙල්ලා මගේ වීඩියෝ එකට හදාගත්තේ මෙයා මුහුදු වෙරළක් ගාව වාඩි වෙලා ඉන්න එක. දැන් ඊට පස්සේ මට මේ වීඩියෝ එක ඉස්සරහට ඕනි වෙනවා මෙයා මුහුදේ බෝට්ටුවක් පදින ගමන් ඉන්න ෆොටෝ එක. මොහු මුහුදේ බෝට්ටුවක ගමන් කරමින් සිටින ආකාරයට හදලා දෙන්න. අන්න එහෙම පොඩි ප්‍රොම්ප්ට් එකක් සිංහලෙන් ටයිප් කරන්න. එහෙම සිංහලෙන් ටයිප් කරලා ඔයාලා ඉස්සෙල්ලා මෙතන සෙටින් ටිකක් හදාගත්තනේ.
ඔයාට ඕනි සයිස් එක එහෙම සිලෙක්ට් කරලා අන්න එහෙම සයිස් එක සිලෙක්ට් කරලා මෙතන ආයෙ ඔයාලා මේ ප්‍රොම්ප්ට් එක දෙන්නකො බලන්න. ඔන්න ඔයාලට බලන්න පුළුවන් මම දැන් දීප පුංචි ප්‍රොම්ප්ට් එකට ඒ කට්ටිය ආයෙ ෆොටෝ හතරක් ජෙනරේට් කරන්න පටන් අරන් තියෙන්නේ. අපි බලමුකෝ මට ඉස්සෙල්ලාම හදාගත්ත ෆොටෝස් එකේ ඉන්න එක්කෙනාම දැමුත් මේ ෆොටෝස් එකට ඇඩ් කරලා දෙයිද කියලා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් එයාගේ කිසිම වෙනසක් වෙලා නැහැ. එයාගේ මූණම ඒ විදියටම මට සුපිරියටම මේ බෝඩ් එක යන විදියට ජෙනරේට් කරලා දීලා තියෙනවා. අපි දැන් බලමු මේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතනිමුත් ඔයාලට කැමති ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකට සෙට් වෙයි කියලා හිතෙන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මට හිතෙනවා මගේ වීඩියෝ එකට මේ තුන්වෙනි ෆොටෝස් එක ගැලපෙයි කියලා. අන්න ඒකට එකපාරක් ටච් කරගන්නවා. දැන් ඒ ෆොටෝස් එකත් මම මගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔන්න දැන් අපි එහෙනම් අපේ වීඩියෝ එකට අවශ්‍ය ෆොටෝස් දෙකක් ජෙනරේට් කරගෙන තියෙන්නේ. මේක තමයි මේ කැරක්ටර් එක වෙනස් කරන්න නැතුව හදනවා කියන්නේ. දැක්කනේ දැන් මම ෆොටෝස් දෙකක් හැදුවා එකම කැරක්ටර් එක දාලා. කිසිම වෙනසක් වුණේ නැහැ ඒ කට්ටියගේ. දැන් අපිට තියෙන්නේ මේ ෆොටෝස් දෙක දාලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. අපි බලමු එහෙනම් මේ වීඩියෝ එක ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ආයෙ මම මෙතන මේ ප්ලස් එකන උඩ ටච් කරලා ඉමේජ් කියන කොට ටච් කරනවා. දැන් මම ඉස්සෙල්ලාම හදාගත්තනේ මුහුදු වෙල්ලක් ගාව වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ ෆොටෝ එක. අන්න ඒ කොට එකපාරක් ටච් කරනවා. ඒක උඩ ටච් කරාට පස්සේ ආයෙ ඇඩ් කියලා එකක් එනවා. ඒ ඇඩ් කියන එකක් දෙන්න. දැන් අපි හදාගන්නේ වීඩියෝ එකනේ ආයෙ හින්දා මේ ඉමේජ් කියන කොට ටච් කරලා මෙන්න මෙතන තියෙනවා වීඩියෝස් කියලා එකක්. අන්නේ වීඩියෝස් කියන කොට ටච් කරගන්න. දැන් ඔයාලට මේ වීඩියෝ එක හදාගන්න ඕනේ සයිස් එකක් තියෙනවනේ. මට නම් ඕනේ මෙතන 16:9. ඒ හින්දා මම 16:9 කියලා සිලෙක්ට් කරලා මෙතන අපි දැන් ඉස්සෙල්ලා ෆොටෝ හතරක් හැදුවට වීඩියෝ හතරක් හදන්න අපිට මේකෙන් ෆ්‍රී බෑ. ඒ කියන්නේ එකපාර වීඩියෝ හතරක් හැදුවා කියන්නේ ඔයාලට දීලා තියෙන ක්‍රෙඩිට් ප්‍රමාණය ඔක්කොම ඉවර වෙනවා. මම ඒක නිසා මෙතන එක කියන එක සිලෙක්ට් කරනවා. දැන් ඔයාලගෙන් අහනවා තප්පර කීයක වීඩියෝ එකක්ද හදාගන්න ඕනේ කියලා. තප්පර 4ක්ද තප්පර 6ක්ද තප්පර 8ක්ද තප්පර 10ක්ද. මට ඕනේ තප්පර 10 එකක්. ඒ හින්දා මම මෙතන 10 කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔමිනි ෆ්ලෑෂ් කියලා එකක්. අන්න ඒක ඔයාලා මතක් කරලා දෙන්න ඔමිනි ෆ්ලෑෂ්ම. ඔන්න මම සෙටින් ටිකත් ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ වීඩියෝ එකට පුංචි ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මම මේ ප්‍රොම්ප්ට් එකත් තනිකරම සිංහලෙන් තමයි දෙන්නේ. බලන්නකෝ මම දෙන ප්‍රොම්ප්ට් එක ඔයාලත් පොඩ්ඩක්. ඔන්න බලන්න මම පොඩි ප්‍රොම්ප්ට් එකක් දුන්නා. පොඩ්ඩක් බලන්න මම ඔයාලටත් ඇහෙන්න මේ ප්‍රොම්ප්ට් එක කියවන්න. වීඩියෝ ප්‍රොම්ප්ට් එක. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ මල්ලි. ගොඩ යන්න මොකක් හරි විදිහක් බලන්න ඕනේ. නැත්තම් මේ ජීවිතේ වැඩක් නෑ. අන්න එහෙම තමයි මම වොයිස් ප්‍රොම්ප්ට් එක දුන්නේ. ඔයාලා දැක්කනේ මම දීප දැන් පොඩි ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එක මම තනිකරම සිංහලෙන් තමයි ටයිප් කරගත්තේ. ඔයාලටත් පේනවනේ මේක ඉංග්‍රීසි අකුරකට කියලා තියෙන්නේ වීඩියෝස් කියන එකයි ප්‍රොම්ප්ට් කියන එකයි විතරයි. අනිත් ඔක්කොම සිංහලෙන්. ඔයාට මේක කරගන්න පුළුවන් තනිකරම සිංහලෙන්. ඔයාට මේකට ඉංග්‍රීසි දැනුම නම් ඕනිම නෑ. අපි දැන් බලමු මේ වීඩියෝ එක ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. හරි මෙතන දැන් තියෙනවනේ සුදු පාටව මැදුර කළු පාට ඊතලයක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් අරන් තියෙන්නේ. මේ තමයි මගේ වීඩියෝ එකට අවශ්‍ය කරන පළවෙනි වීඩියෝ ක්ලිප් එක. දැන් අපිට අර විදිහට ෆොටෝස් හදාගෙන ඉස්සරහට දිගටම වීඩියෝස් හදාගන්න පුළුවන් කැරක්ටර් එක වෙනස් කරගන්නේ නැතුව. අපි බලමුකෝ මේ කට්ටිය හදලා දෙන වීඩියෝ එක කොයි වගේ වෙයිද කියලා මම දීප පුංචි සිංහලෙන් හදාගත්ත ප්‍රොම්ප්ට් එකට. ඔන්න ඒ කට්ටිය මට වීඩියෝ එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු මේ වීඩියෝ එකේ අවුට්පුට් එක කොයි වගේ එකක් වෙයිද කියලා. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ මල්ලි. ගොඩ යන්න මොකක් හරි විදිහක් බලන්න ඕනේ. නැත්තම් මේ ජීවිතේ වැඩක් නෑ. ඔයාලට පේනවනේ මම දීප පුංචි ප්‍රොම්ප්ට් එකට ඒ කට්ටිය මට කොච්චර හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවද කියලා. බලන්නකො මේකේ මුහුදේ සද්දේ පවා අපිට හරිම සියුම් විදියට ඇත්ත විදියටම ඇහෙනවා. ඔයාලට මේ වීඩියෝ එක කියන්නේ හදාගන්න අපිට හොඳ ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි මෙච්චර පොඩි ප්‍රොම්ප්ට් එකක් දුන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ එක වෙන අතරතුරදී මේ පුද්ගලයා ඉන්නෝනි ඇන්ගල් එක, මේ පුද්ගලයාගේ මූණේ තියෙන ඉරියව්ව, එහෙම අංග චලන එහෙම ඔක්කොම දාලා සාර්ථක ප්‍රොම්ප්ට් එකක් අපිට මෙතනින් දුන්නොත් අපිට මේ කට්ටිය වඩා හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. මම ඔයාලට පෙන්වන්න ඕන නිසා පුංචි ප්‍රොම්ප්ට් එකක් තමයි මෙතන ටයිප් කරගත්තේ. දැන් අපි බලමු මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. දැන් මෙතන 33ක් තියෙනවනේ. අන්නේ 33 උඩ ටච් කරාට පස්සේ ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. දැන් අපි බලමු මගේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එක හදාගන්නේ කොහොමද කියලා මේ කැරක්ටර් එකම දාලා. ඒකට එකපාරක් මම බෑක් වෙනවා. ආයෙ මෙන්න මෙතන තියෙන ප්ලස් ලකුණු උඩ ටච් කරලා
ඉමේජ් කියනකුට ටච් කරනවා. ඔන්න මගේ ගැලරි ඇප් එක ඕපන් වුණා. ඔයාලට මතක ඇතිනේ මම ඉස්සෙල්ලා ෆොටෝස් එක හදාගත්ත මෙයා මුහුද මැද බෝට්ටුවක ගමන් කරගෙන ඉන්න ෆොටෝ එක. අන්න ඒ ෆොටෝස් එක උඩ එකපාරට ටච් කරලා ආය ඇඩ් කියනකුට ටච් කරගන්නවා. මම දැන් මේ හදාගන්නේ මගේ වීඩියෝ එකට අවශ්‍ය කරන දෙවෙනි වීඩියෝ ක්ලිප් එක. දැන් මේ වීඩියෝ ක්ලිප් එකටත් පොඩි ප්‍රොම්ප්ට් එකක් ඔයාලා ටයිප් කරගන්න ඕනි. ඒට කලින් බලන්න මේ ඉස්සෙල්ලා ඔයාලා හදාගත්ත සෙටින් ටික ඒ විදිහටම තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයාලා ඉස්සෙල්ලා සයිස් එකක් එහෙම තේරුවානේ. ඒ සයිස් එක එහෙම මෙතන හරියටම තියෙනවද කියලා බලන්න. එහෙම බලලා ඔයාලා මෙතනත් පොඩි ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්න. බලන්නකො මම මෙතන ටයිප් කරන ප්‍රොම්ප්ට් එක කොයි වගේ එකක් වේද කියලා. ඔන්න බලන්න මම ටයිප් කරගත්ත ප්‍රොම්ප්ට් එක ඔයාලත් වීඩියෝ ප්‍රොම්ප්ට් එක. ගොඩ යන්න විදිහ මතක් වුණා බම් මල්ලියෝ. මං අදම බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යනවා. උඹලත් ගේමක් ගහන්න ඕනේ නම් වරෙල්ලා. හහහා. මොහු මේ බෝට්ටුව පදවමින් කියන්න ඕනි. අන්න එහෙම පොඩි ප්‍රොම්ප්ට් එකක් තමයි මම දුන්නේ. අපි දැන් බලමු මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න. ඔන්න ඔයාලට බලන්න පුළුවන් මම ඒ දුන්න පුංචි ප්‍රොම්ප්ට් එකටත් ඒ කට්ටිය වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පටන් අරන් තියෙන්නේ. අපි බලමුකෝ වීඩියෝ එක ජෙනරේට් කරලා දුන්නම ඒ වීඩියෝ එකත් කොයි වගේ විදියට ඒ කට්ටිය හදලා දෙද කියලා. ඔන්න ඔයාලට බලන්න පුළුවන් ඒ කට්ටිය මට ඒ වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. මේ වීඩියෝ එකේ පොඩි වෙනසක් ඒ කට්ටිය කරලා දීලා තියෙනවා. මම දීප ෆොටෝස් එකේ ඉන්න පුද්ගලයාම තමයි මේ හදලා දීප වීඩියෝ එකෙත් ඉන්නේ. ඒ වුණාට ඒ කට්ටිය මම කිව්වනේ බෝට්ටුව පදවන ගමන් වීඩියෝ එකක් ඕනි කියලා. අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු මේ වීඩියෝ එක කොයි වගේ අවුට්පුට් එකක් තියෙනවද කියලා. ගොඩ යන්න විදිහක් මතක් වුණා බං මල්ලියෝ. මං අදම බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යනවා බං. උඹලත් ගේමක් ගහන්න ඕන නම් වරෙල්ලා. ඔන්න ඔයාලට බලන්න පුළුවන් ඒ වීඩියෝ එකත් ඒ කට්ටිය සුපිරියටම මට ජෙනරේට් කරලා දීලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එකේ ඒ කට්ටිය පොඩි වෙනසක් කරලා දීලා තියෙනවා. වෙනස කියන්නේ මේ කට්ටියට මම දුන්නේ බෝට්ටුවක වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ ෆොටෝ එකක්නේ. මම ප්‍රොම්ප්ට් එක විදිහට දුන්නේ බෝට්ටුවක් පදවන ගමන් ඉන්න එකක් ඕනි කියලා. ඒ නිසා ඒ කට්ටිය පොඩි වෙනසක් කරලා තියෙනවා. මේ මම දීප කැරක්ටර් එක බෝට්ටුව පදින ගමන් ඉන්න විදිහටම වීඩියෝ එක හදලා දීලා තියෙනවා. නැතුව වෙන වීඩියෝ එකේ කිසිම අවුලක් නැහැ. මම ඉස්සෙල්ලා දීප කැරක්ටර් එකම තමයි මේ වීඩියෝ එකෙත් ඉන්නේ. ඒක තමයි ඒ කට්ටිය කරලා දීලා තියෙන මට වෙනස. ඒ වෙනසේ මට කිසිම අවුලක් නැහැ. මගේ වීඩියෝ එකට ගැළපෙන විදිහට මේ කට්ටිය මට මේ වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. මේකත් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තිත්තුනට ටච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න මම ඔයාට අද කියලා දුන්නේ AI වීඩියෝ හදන ගොඩක්ම අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කැරක්ටර් එක මාරු වෙනවා කියන එක. ඒකටත් ඔන්න මම වීඩියෝ එකක් එහෙනම් ගෙනල්ලා ඔයාලට ඒකත් පැහැදිලි කරලා දුන්න ස්ටෙප් බයි ස්ටෙප්. ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතුණ දේ ඔයාලා අනිවාර්යෙන් එහෙනම් කමෙන්ට් එකක් දාලා අපේ channel එක තාමත් ඔයා subscribers කරලා නැත්නම් අපේ channel එක අනිවාර්යෙන් subscribers කරලා තියාගන්න.